කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරන් ආවේ කැලණි විශ්වවිද්‍යාලයේ බැච් 4ක් එකට එකතු වෙලා කරන ලොකුම කලා මංගල්‍යය වන මංජුසාව ගැන. කැලණියට මංජුසාවක් එද්දි කැලණි විශ්වවිද්‍යාලයේ විවිධ තැන්වල මෙන්න මේ විදිහට තමයි සැරසිලි අලුත් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මංජුසාවේ අවසන් ප්‍රතිඵලය වන අඩි 22ක් උස දැවැන්ත වේදිකාව නිර්මාණය කළේ. කරන්න රටේ බොහෝ ප්‍රදේශවලට ගිහින් කැට එකතු කරගෙන එනවා. ඉතින් මංජුසාව වෙනුවෙන් ඔයත් රුපියල් 20ක් 10ක් අතේ තියෙන පුංචි මුදලක් හරි දීපු කෙනෙක් වෙන්න ඇති. හැබැයි මේ මංජුසාව කොහොමද වෙන්නේ කියලා ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට. Here to change the past. 15 seconds, guidance is internal. 12, 11, 10, 9, ignition sequence.
වේලා. හරියන්නේ නැහැ. බලන්න මිනිස් කුළු දැක්කත් පේන්නේ නැහැ. කොහොමද මේ වැඩේ කරන්නේ? කල්පනා කරේ චන්ද කුමාර මහත්තයෝ මෙහි ඉන්නේ එකම වෙලාවේ දැන් දෙකක් නියෝජනය කරන්න පුළුවන් මිනිස්සුද කියලා. හරි මේ ඒක නෙවෙයි. දැන් උඹට මේ රංගල දෙන්නෙක් ඉන්නවා. මේ යනවා ගිහින් පොදේ දෙන්න නෑ. මේ සමුසෙට දැන් මේ නංගි කෙනෙක් එක්ක ඔය යන ගමන යන්න බැයිද? බැයි. මට බයයි. එනම් මම I get it in there. Hey, darling, look at this. I have a party now, Pedro. I know. Again, they only. They got more in the bar. They got in or they got lazy man. Me. अगर मुकद्दर वाला पे मुकद्दर के डर इधर विशेष रेडी करना मैं कालू भी के नहीं यार बेबी सुधारिए नहीं बेबी सुधारिए या एक्चुअली नील मालवी खाता इटिंग लोगों ने सब कुछ मैं नहीं बा ඇත්ත අපිට මේ පොතේ දෙයක් තේරුම් කරලා එකම උතුගමේ සහෝදරත්වයේ ගොඩදාපු ලස්සන වැඩක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ नील मालवी අපේ වැඩේ සාර්ථකයි කියෝනේ. ඇත්තට චන්ද කුමාර මහත්තයා දැන් මේ මල්ලි මොකක්ද මේ වැඩේ මොකක්ද මේකේ නම පොඩ්ඩක් කියන්නකෝ. මේ වැඩේ මොකක්ද? ඒකනේ අපි ආනන්ද Abi Pedro. Darling, අපි දෙන්නත් යම්කෝනේ. අනේ යම්කෝ. මේ දැරියෝ දෙන්නත් ඇවිල්ලා තියෙන්නේ. hey Rappido මේ වගේ හරි මේ එන වැඩි කාල වේලා අවශ්‍ය නැහැ. අපි එන වැඩේ පටන් ගමු. වඩා. එහෙනම් මේ තමයි
මේ කඩුවක් වගේද බං? මේ හොට ඇද වෙලා. මේක තියාගනින්කෝ. දැන් මේ පරිස්සමින් ඈ. යක් මේ බලපන්. මේ වෙස්මුණ මේ මුගේ මුණ වගේ බං මේක. අහය ඇද වෙලා සම්ටි මුණක් වගේ. ඇහැ කඩේ.
අද දවසේ කවද්ද දන්නවද? අද පෙබරවාරි 14. කොකෝ නැගිටිපන් සුදු පුතේ. ඒකට අර කමලගේ කොළුවා කොයි වෙලේද ෆාමසි ආරෙන්න කියලා බලාගෙන හිටියේ. ඒකට පත බෑන්ලා නිදි. කොකෝ නැගිටිපන් සුදු පුතේ. මේ මං කුස්සියේ තේ එක හදලා තියෙන්නේ. නිවෙන්න කලින් නිවෙන්න බොන්න ඕනේ හොඳේ. අයියේ චිකේයා මට උදව්වක් ඕන අයියේ. මොකක්ද මල්ලි? මට ලස්සන අකලංක උත්කෘෂ්ඨ ගණී භවනීය අකනේය ආදරයක් ඕන වගේ අයියේ. උඹට දැක්කද බං? මෙව්වනේ මං දැන් හැමදේම වෙන්නේ රුවිතද? ඔබට කියන්න බං මට දැන් මගේ ජොබ් එකත් එක්ක එපා වෙලා තියෙන්නේ. තාත්ති මට ටිකක් අසනීපයි වගේ. සෑටි ගෝඩි දෙකයි හාට් එකයි. ඉන්න මං සනීප කරන්නම්. සුදු තාත්ති මට දැන් ඇඟ හොදගෙන එන්නද? උම්මා දින එමෝජි දෙකයි හාට් එකයි. නාගෙන ෆොටෝ එකක් කියවන්න. ලෝකේ ගෝලයයි වම්බටු ගෙඩියයි. ෆොටෝ එක මෙච්චර ඉක්මනට ආපෝ වන් ටයිම් එකක්. ඔයාලා බලන්නේ බලන්නේ. අය මේ ගමන්තෝයි මේ ඇන්තෝනියම් බලන්නේ. ශික්කිදලා. සත්‍ය කෙසේ වෙතත් අයියාගේ බඩ පුරුපුරු ගන්න සත්‍ය නම් වෙනවා. ඒක මේ කැම්පස් කොල්ලන්ට උරුම දෙයක් නම් ගියා. මං අයියට කියලා දෙනවනේ. වෙලාවට කෑම කන්න කියලා. තනෝනේ මధుර තරන්න එපා මధుර. අපි මේ ආදරේට සයිවේ මధుර සාක්ෂි. මගේ සුදු අයියෝ කන්නා මෝඩ වදරුව කරනවා අඩු මෙහෙම කෑලි කෑලි.
බාස්කට් බෝල් වලට ඉක්ුණු ඔබව කැටුව යන්නම්මා. මීන දැස්සුග ප්‍රේමයේ තිරපටයෙන් වසාලා හදවතේ අත්‍යන්ත ප්‍රේම දොටුව මංජසා වේදිකාවේ විවර කරන්නට එසේනම් මේ ආරාධනය චමුල බමරගම ඔබටයි. අනේ බං මං ඔබගේ අප්පා කතා දැන් මට වසවද 28. උඹට මොකක්ද බං එච්චර හිතුණා මෙච්චරින් මට කතා දෙන්න. අම්මා අප්පා 28 දී බැන්ද හින්දා වෙන්න කි. මට 23 වෙද්දී අම්මට 40ක් වුණේ. මාත්‍යා ඉන්ජල கொஞ்சம் வாங்கலே මාත්‍යා පොඩක් එන්නකෝ. අරිනවා තාම ඉවරයක් නෑ ගෑනේ.
మళ్ళీ క్యాల డొక్కరగన్ని క్రమ తిස්සట సగరాలైతే రాత్రి పిల్లడు తెల్లంటే అదేట సిగిరిని క్రమ బాగా కీలకిన సగరావసి టైపుల్ల దాగిన గిని కాస్తికి ఇప్పుడు లేరనే క్యాల రాడు మే యాదో వచ్చా టైంలో దేవో యాండే బ్రో అయ్యో అలాగే బస్సుకి వెళ్ళి తీసుకుని అలాగే సిబ్బంది పడ్డ పొల్లను అందరూ అన్నీ అయ్యో నేనే అప్ప නවකවාදය නතර නොවන සිසුන්ට පීඩාවක් වෙලා කැලණිය සරසවියේ නෑ 10න් පස්සේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් නතර කළා කියලායි කියන්නේ. දැන් ඉතින් ඔය ළමයි හොඳ ළමයි වගේ 10න් පස්සේ හොස්ටල් එකට ගිහලා ඉඳලා ගෙලිය නේද තරුණ කෙනා